ඇයි මේ කටේ තියාගෙන? මම හරකෙද්ද? මම හරකෙද්ද නම්බර් ගියාම දැන් මේ කෝල් කරන්න හදුවේ. මට ලැජ්ජ කරන්න එපා. අපි දෙන්න පාසම පවුල් ආය. ආයිස් කොහමද අද දෙන්න දන්නේ ප්‍රෑන්ක් එක මට නිකන් නම්බරයක් බස් එකෙන් හම්බුණ කෙල්ලෙක් දීලා වගේ ප්‍රෑන්ක් එකක් දෙන්න හදන්නේ. හැබැයි මේ ගෑනු ළමයි සම්බන්ධ කරන අවසාන වීඩියෝ එකේ මොකද එක දිගට ප්‍රෑන්ක් දෙන්න කිව්වොත් ගෑනු ළමයි සම්බන්ධයෙන් එයා දැනගන්නවා මේ මොකද්ද අහුවෙනවා එයාට මේ ප්‍රෑන්ක් එකක් කියලා. එතකොට මේ එයා කියන්නේ අපිට කතා වෙලා කරන්න බෑ. එතකොට එයා දැනගන්නවා මේ ප්‍රෑන්ක් එකක් කියලා. එතකොට අර නැචරල් ආදල්ල ගෙන්නේ නැහැ. ඒ නිසා සමහරවිට මේ ගෑනු ළමයි සම්බන්ධයෙන් කරන අවසාන වීඩියෝ එකේ ප්‍රෑන්ක් ඉස්සරහට ගෙන්නම් මේ එනම් නම්බර එක ලියන්න. නම්බර එක ලිව්වා. දැන් චුට්ටක් ඉන්න වෙනවා මේ එයා උයනවා. විනාඩි දෙක තුනක් ඇයි දැන් උයලා ඉවරයි. යංගෝ දණ්ඩයන් කියන්න සමහර විට එයි නාණ්ඩයන් කියන්න මේ දැන් ඉන්න වීඩියෝ එකේ ෆෝන් එකේ නම්බර් එක ටයිප් කරනවා වගේ ඉන්න ඕනේ ඉතින්. බබා බලන්න මොනවද? මොකක්ද හංගගත්තේ? පුත් නෑ. ඒකී මොනවද? නෑ බෝල් එක. බලන්න අයිනේ හංගගත්තේ මොනවද? ඔය නැගිටින්න පිස්සු නැගිටින්න නෑ. මොනවද? පුත් නෑ. පුත් නෑ. පුත් නෑ. පේන්නේ පුත් නෑ. දෙවියන් මොකද්ද? නෑ. බලන්න පුත් නෑ. මට බලන්න නැගිටින්න මොකද්ද මේ? Hey. Hey. කොහෙද මේ නම්බර එක? කවුරුද බබ්බගේ යද්දී නිකන් දුන්නේ මේ. කෙල්ලෙන් එකක් දැම්මා. ඒක ඔයාලා ඉතින් මම කවුද මොකද්ද මං දන්නේ තුන්වත් මොකද්ද මං හිතුවේ.
මොනවා නම් මගේ ෆෝන් එක ගන්න මොකද කරේ? ගහන්නේ කෝල් ගත් කවුද හසිනි? කවුද දන්නේ මම දන්නේ නැහැ. බෑග් එකේ ඉදින්න මම ඇවිල්ලා බලද්දි. පස් කරද්දි. මේ බෑග් එකේ ඉදින්නවා. හරි. හරනවා. දැන් මොකද මට කිව්වේ? මොකද කිව්වේ? අදරන් දොරවන්නේ. 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 මොනවද? දොරවන්නේ. දොරවන්නේ ගිහලා දොරවන්න අතර ගියා. කියන්නේ. කොහෙන්ද මේ නම්බර? මන් දන්නේ නැහැ ඉතින් මං කිව්වොත් බෑග් එකේ ඉදින්නේ මම දැන් බෑග් එක අස් කරද්දී අර මේ බෑග් එක Supplement එක. නෑ දැන් ආපුවම බස් එකේ ඉඳන් එනකොට දුන්නේ කියලා. දුන්නා දැන් කියලා කිව්වේ නේ නැද්ද? දුන්නා කියලා කිව්වේ. ඉතින් දීලානේ දුන්නා තියෙන්නේ. කියලා කිව්වේ. දීලා තියෙන්නේ. දුන්නා ෆෝන් කරා මොකද කරේ? ෆෝන් එකේ ෆොටෝ බලලා ඉතින් මේ නම්බර එක අතේ තියාගන්න. බොරු ගහන්නේ. ඔයා හැමදාම මානේ කියන්නේ මේ කොහෙන්ද මේ බලන්න හසිනි. හසිනිය ඔයාලා ගියාම තියෙන අක්කයි. එයා සමානට බබා ඔයාගේ බෑග් එක. ඒකින්ද මේ ඔයාට දුන්න නම්බරයක් දන්නෙත් නැහැ හැබැයි. ඒක තමයි. එහෙම වෙන්නේ නැති. ඇත්ත කියන්න. ආයි ගෝ පොඩ්ඩක් අතරින් කොලගන. මම දන්නවා කවුද කියලා. ඕකට ගෝල් ගන්න එපා. ඒ අක්කෙන් අහන්න ඉතින්. නම්බර එක දෙන්න සුදු නම්බර එක දෙන්න. ඔයා එහෙම කරේ? ඇයි ගෑනුගේ ලැජ්ජ නැද්ද සුදු වුණාට? ඇයි? ගෑනු දෙන නම්බර ගන්න. පිස්සුද ඔයාලා? මේ නම්බර එක දෙන්න. ඔයෝ ලැජ්ජ නැති කඩ කරන්න එපානේ. ඔතත් දුනා. තමුසේ මේ කීවගේ නම්බර අරගෙන ඉන්නේ. ඒක හපල කෑවා. අම්බේ නෑ. නෑ නම්බර එක තියෙනවා. මේ සෙල්ලම් කරනවා මාත් එක්ක. මගේ අකා කොහොමද? මගේ අකා උස්සන්න එපා. ඒ කාර් ගන්නකෝ. මේ මේ පොඩ මේ ඕක කවුද ගන්නේ? තමුසේ නම්බර එක බලන්න. ආයි. මේ එකේ වගේ නම්බර තමුසේ කොහෙන්ද? අර කස්සිය ඔයාලා ගෙවල් ගන්න. ගෝවා ගෙවල් අපේ. ඇයි ඔයාලා ලැජ්ජ නැති වැඩ කරන්නේ යන්නේ? මොකක්ද අනේ? ඇයි මේ එකේ වගේ නම්බර අරගෙන ඉන්නේ? ආගොල්ලෝ ඇතුළේ බලන්න. කවුද කියන්නේ? ඇයිද මේ කිරුවා කියන්නකෝ? ඔයා ඔයා ඉරුව ගත්තාම. ඔයා මේ කිරුවේ. මේ කිරුවේ. මේ කිරුවේ. කන්න. ඒක කන්න. හරි කන්න. කාපි. කන්න. කන්න. කන්න ඉතින් ඔයා ගන්න මම තෝදුවාලා දින්නේ. නිමිලා. දිබට දාන්න බෑ. ඔයා ඇයි හරියම ලැජ්ජ නැති වැඩ කරන්නේ කියනවා. මේ කන්න බෑ බබා. කන්න. ඔයා දැන් කෝල් එක ගන්නද ගියේ ගෑනිද? නෑ. ඔයා චුට්ටක් ඒ ගෑනි කෝල් එක ගන්නද ගියේ? ඔයා චුට්ටක් කන්න. විස්තර හරියට විස්තර කියන්න. ඇයි මේ ලැජ්ජ නැති වැඩ කරන්නේ? හරියට විස්තර කියන්න. ඔයා චුට්ටක් කන්න. මට මේක තනියම බබා මේ කොළ තනියම ගන්න පුළුවන්. කොළ ගන්න. ඔයා චුට්ටක් කියලා කා. මට නම් ඇත්තටම ඔයාම අප්පිරියයි යන්නේ. බංගන. බබා මම දන්නේ නැහැ. අප්පිරිය වැඩ කරන්න එපානේ. ඒ කියන්න කොහොම? ඉතින් මම දන්නේ නැහැ නේ. මම මේ බෑග් එක කොහෙවත් අරන් යන්නේ නැහැ. ඔව් මේ පොඩ එතකොට ඔය නම්බර් එක තියෙන්න විදියක් නැහැ. ඔයා එනකොට දැන් ඔයා මට කිව්වා ජිම් එකේ ඉඳන් එනකොට ඔක ගත්ත කියලා. ජිම් එකේ ඉඳන් එනකොට නෙමෙයි. එහෙනම් කොහෙන්ද නම්බර් එක? දැන් මම බස් එකේ ආවා. හරි ඒක හරි. ඔය ෆෝන් එක මොකද කරේ? ෆොටෝ බැලුවා අපි දෙන්නයි. නම්බර් එක අතේ තියාගෙන. මම හරකෙක්ද? මම හරකෙක් වගේද පේන්නේ? මොඩෙක් වගේද? ඈ? ඔයා කරන්නේ කියන හැමදේම මම බලාගෙන ඉන්න. පොඩ්ඩක් ගහන්න කරන් දෙන්නකො මාත් දෙනවද පටලලා බලගාඩි සිප්පෙන්නේ නැහැ. හරිද? එකක් හරි ගහපිකෝ කරන්නේ. ඔළුව පරනවා මම. මැරෙනවා මම මේක බෙල්ල වල දාගෙන. පොඩ්ඩක්. විහිළු කරන්නේ එපානේ. ඉන්න මම බෙල්ල වල දාපේ කියන්නේ. බබා. පොඩ්ඩක් ඉන්න. කරන්නේ. අයියා තුන් සුදු ලැජ්ජ නැති වැඩ කරන්න කියනවා. කියන්නපා.
බොරුවට කිව්වේ නෑ මම මේ ආදලා දෙන්නම් මම ගන්න මට කේන්ති අවසන් පැය යනවා නම්බර් එක ඇයි ඔයා ඒ තුරු ලැජ්ජනති වැඩ කරන්න කියනවා බබා ඔය ලැජ්ජාවක් නැද්ද ඔයාගේ බෑග් එකේ නෑ ඔයාලා ගියේ එහෙම නම්බර් දෙනේව ගන්නවද ඔයා කෙල්ලෝ නම්බර් දෙනේව ගන්නවද එහෙම ඉතින් කෙල්ල ගන්නේ කොල්ල දෙන්න නම්බර් තමසේ තුර ගත්තද නෑ මම ගත්තද තුර මම කිව්වා ඔය කොහෙන්ද තිබ්බද ඔකට නම්බර් එක කියලා නෑ ඔයාගේ බෑග් එකේ තිබ්බේ මගේ බෑ බබා තමසේ එහෙම හිතුවද එතකොට ගෑනුගේ නම්බර මගේ බෑග් එකේ හිටියේ නේද බෑග් වල මම මේ බෑග් එක කොහෙද අරගෙනවත් යනවද ඉතින් ඔයාගේ අර එහා මම මේ බෑග් එක පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඔයාලා ඔබ ජිම් එකට අරගෙන යන්නේ. මම නෙමෙයි අරන් යන්නේ. එතකොට ඔයා හිතුවද ඔයා පිස්සු කියලා හිතුවද? ඔයාලා නංගි අරන් ගියා දන්නේ නැහැ නවලක් හරි දෙයක් කරේ අනේ මේ ඔයා නංගි ගන්න ඕන කියන්න බෑනේ එයා අක්කා ඔයා ඒ නම්බරෙන් කෑවේ කියන්නකෝ. ඒක මම ඇයි ඒකව කෑවේ? මට හිතුනේ කොලේ රසයි කියලා බබා ඔයා අල්ලපු හින්දා දැන් මාළු අල්ලලා නෑ මේ කරවලන්න නෑ කරවල දුන්නා මම ඒක කටේ දාගත්තා ඔය ලැජ්ජන දතරම මට අප්පිය යනවා ඔය කරන වැඩ. මාවද ඔව්. එහෙනම් යන්න ඕයි මට යන්න කියන්නේ. චොර වැඩ කර කර. දැන් මොකද මට ලැජ්ජ කරන්න එපා. මට ලැජ්ජ කරන්න එපා. මොකක්ද ජරා වැඩි තමුස කියන්නේ නම්බර් ගන්නේ ලැජ්ජාවක් නැද්ද? ඉමීට කතා කරලා අම්මලා හිමියට තමුසට ඔය වැඩ කරනකොට ලැජ්ජාවක් නැද්ද? හරි ඉමීට කතා කමන්නේ. කමන්නේ. වාට ගෙදර කට්ටිය දැනගන්න ඕනේ. වාට ලැජ්ජ කියනවනේ වාට ලැජ්ජව තියෙනවනේ ගෙදර කට්ටිය දැනගන්න ඕනේ. ඉමීට කතා කරා ඉමීට කතා කරා එහෙම හිට කතා කරන්න දෙන්නේ නැහැ. ඔය ලැජ්ජනති දෙකයි පහේ වැඩ කරලා අතපය උස්සන් දෙපා දුන්න දෙනවා අහන්න ඩිසිප්ලින් නෑ හරිද පොඩ අහකට කතා කරන්න කටේ ගන්න ඇයි? කට ගන්න මොකද තිබෙන්නේ? හරි ඔයාලා කතා කරන්නේ ඔයා අතල්ලගෙන මට රිදෙනවා. ඒක තමයි දැන් දෙනවා අතුරු ඔයා පොඩ අහට යන්න නම්බර එක දීලා සුදු. නෑ නම්බරේ මොකද නෑ 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 මෙතේ. මොකද නම්බරේ ඔය මෙතේ. නෑ මෙතේ. වා ඉන්නේ මම ගන්න කෝලය. නෑ ඔය නම්බරේ නෑ මෙතේ. මෙතේ. කැවිලා දී ඉතුරු නම් කැලෝනද බඩේ මේ අන්තිම අංග දෙක වෙන්නේ නැහැ මට. ඒක ෆෝන් තමයි දෙන්න. ඒ ටික බඩේ තමුසේ වල ෂුවර් නෑ. තමුසේ ෆෝන් එක. ෆෝන් එක ඉස්සරහ ගෙන්න. පස්සේ ගේන්න ඒ පස්ස ඔයා ගිහලා ගන්න ඉතින් තමුසේ කැලවනේ නම්බර එක. ඉතින් තවුසෙත් ඉතුරු ටික ආරාදී ඇයි අනේ ඔයා ලැජ්ජ නැති වැඩ කරන්නේ කියන්නකෝ. මොකද්ද ලැජ්ජ නැති වැඩි නම්බරයක් ගන්න එක ලැජ්ජ නැති වැඩ මන්තේ මන් දන්නෙත් නෑ බෑග් එකේ තිබ්බේ ඒක ආවම අරගෙන බැලුවා කාගේද කියලා ඔයා අපි දෙන්න ෆොටෝ බලන ගම දැන් මේක ෆොටෝ ගෙන්නේ නැහැ අපිට දෙන්නයි. එමෙ තියෙන අපි දෙන්න ඕන තරම් ෆොටෝ ඕන තරම් ෆොටෝ තිබ්බට දැන් මේ අතේ ගිහුවද ඔය කොච්චර බැලුවද කියන්නකෝ. ඔක බලන්න දෙයක් තියනවද? අයි පෙරේද ඔය නම්බර එක අතේ මම හරකෙද්ද? මම ඕඩෙක් වගේ උඩට පේන්නේ. ඈ පොඩ්ඩක් පේනවා බබා හරිද සමාවෙන්ද තුට්ටක් නිකන් මට පේනවා තුට්ටක් හැබැයි ඇයි කේන්ති දන්නේ? අවසන් එපා. කේන්ති අවසන් එපා මගේ. දැන් මොකද කියන්නේ මට ඇයි ඔයා මේ ලැජ්ජ නැති වැඩ කරන්නේ කියන්නකෝ. පොකුසේ. ගෑනිය නෙවම කෙල්ලේ ආ මං කීවේ හසිනියක කෙල්ලෙක්නේ බැදලා නැහැ නේද එහා පැත්තේ කෙල්ල අතතරින් ඔයා මට මේ රිදන්න සෙට් එක එපා. දින්න එපා ඉතින් ඈ අතතරින් සෙට් එක ඔයා මාව අල්ලන්න එපා මට රිදෙනවා. හරිද? තමුසේ කොහොමද මාව අල්ලන්න එපා. මට අප්පිය යන්නේ. ආ මුරුක් කලක කොහොමද මේ සෙල්ලම් කරන්න එපා. මේ මිසික් කරන්න බෑ අන්න මම ගන්නවා ඈ ආ මේ යකා උස්සන්න කානේ මගේ. අර ජූලි ගාලා කාලෙන් බබා ජූලි ගාලා කාලෙන් කූල් වෙනවා ඉස්සලා මේ චුට්ටම් වට්ටි තා මුර්කු කෑ විහිළු කරන්න එපා. විහිළු කරන්න එපා. ඔයා හැමදාම ඔහොමනේ. චුට්ට ඔයා හැමදාම ඔහොම. ජුනෙනු නම් තරමඩක් කරනවා අන්තිමේ නෙමෙයි. අඩන්න තරම් දෙයක් වුණා බොරුවට අරන්න බෑ ඔයා ෆෝන් එක දෙවියන් උදේ නම්බර ගියාම දැන් මේ කෝල් කරන්න හැදුවේ. මං කෝල් කරනවා කාන්ටේ ඔයා ලැජ්ජ නැති වැඩ කරන්න එපානේ.
ෆෝන් එක අතේ තියන්නේ ඉන්නේ. මේ අනේන පාර කොච්චර මිනිස්සු දන්නවද කියන්නකෝ. කවුද? මිනිස්සු දන්නේ නැද්ද? අඳුරන්නේ නැද්ද? දන්නවා. එතකොට ලැජ්ජ නැද්ද? අඳුර කෙල්ලෙන් නෙමෙයි දුන්නේ. මං ඉතින් අඳුර කෙනෙක්. මම ගෙදර මිනිස්සුන්ට කියනවා අම්මට කතා කරලා දැන් කියනවා. හරිද? නේ මට ලැජ්ජ කරන්න එපා. අපි දෙන්න ප්‍රශ්න පවුල් ප්‍රශ්න වලට මට ලැජ්ජ කරන්න එපා. ඒක කියවන්නේ. මට ලැජ්ජ කරන්න එපා. පාරේ බැලන හැමෝටම මිනිහා ඉතින් කවුරුද දන්නවද? අම්මෝ අනේ යන්න. Thank you. Camera. ඉස්සරහ බලන්න. තාමුගේ හැමදාම හොම තරහ වැඩක් එපා. රතන ඉස්සරහ බලලා ඉන්නවා ඉතින්. අනේ. අම්මෝ මේ කත් කරනවා. ඔයාලා මොකද මේ සම්බන්ධයෙන් කියලා දෙන්නේ? ඔයාලා මොකද මේ සම්බන්ධයෙන් කියලා දෙන්නේ? කත් කරන්න කැම් එක. ඉස්සලා කියන්න දෙන්නේ කියන්නේ? මට වීඩියෝ එක බලන්න මොලේ ඉදලා. වීඩියෝ එක බලන්න මට මොලේ ඉදලා. ඇත්තද බොරුද කියලා බලන්න. පෙන්නන්න. මට කරුණාකරලා ඉස්සලා වීඩියෝ එක පෙන්නන්න. යාළුවනේ නෑ යාළුවෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ ඇබැද්දිය වෙනවා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න.